සුබ දවසක්. සිංහල බසින් හෙබ්‍රේව් ගනිමු. බයිබලයේ හෙබ්‍රේව් භාෂාව දැන ගැනීමට කිතුනුවට අවශ්‍යද? හෙබ්‍රේව් ස්වර සංකේත යන පාඩමේ දෙවන කොටසයි අද ඔබත් සමග එකතු කරන්නේ. අපි මුලින්ම ස්වර සංකේත කිහිපයක්ම අපි බැලුවා. අද දවසේදී අපි බලන්නට යනවා ශවා කියන ස්වර සංකේතය. ඒ අක්ෂරයට යටින් සිරස් අතට අපි තබන ලබන ඒ 32ක සංකේතය ශවා යන සංකේතය තමයි අපි ඒක හඳුන්වනු ලබන්නේ. මෙම සංකේතයේ අක්ෂරයක මුලට යොදනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඒකෙදී ශබ්දයක් නිකුත් කරන්නේ නැති බව, කෙටි ශබ්දයක් බවට ඒ අක්ෂරය කෙටි අක්ෂරයක් බවට පත් කිරීමක් ඒ තුලින් සිදු වෙනවා. දැන් අපි බරකා කියන වචනය අපි බලනකොට ඒකෙදී බෙත් අක්ෂරයට යටින් මේ ශවා යන ස්වර සංකේතය යොදා තිබෙන ආකාරය ඔබට දකින්න පුළුවන්. දවස් කියන ඒ අක්ෂරය දලිත් අක්ෂරයට යටින් මේ ශවා යන ස්වර සංකේතය යොදා තිබෙන ආකාරය ඔබට දකින්න පුළුවන්. ඒ වගේම කනාෆ් කියන වචනේ කෆ් අක්ෂරයට යටින් මේ ශවා යන ස්වර සංකේතය යොදා තිබෙන ආකාරය ඔබට දකින්න පුළුවන්. ඒ වගේම වචනික ආරම්භයේදී ලියන ලද අක්ෂරයට යටින් මෙම ශවා යන ස්වර සංකේතය නොමැතිනම් ඒට ස්වර සංකේතයක් නොමැතිනම් ඒට මෙම ශවා ලකුණ යොදනවා. ඒ වගේම වචනික ආරම්භයේදී ශවා ලකුණ ශබ්ද කළත් වචනික මැද හෝ අගදී මේ ශවා ලකුණ ශබ්ද කිරීමක් සිදුවන්නේ නැති බව ඔබට මුලින් කිව්ව වචන වලින් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි හටේ පතක්. ඒ පතක් ස්වර සංකේතය සහ ශවා ස්වර සංකේතයකට එකතු වුණා වූ ඒ ස්වර සංකේතය හටේ පතක් යනුවෙන් තමයි හඳුන්වන්නේ. ඒ අදම කියන වචනේ ලියනකොට අලෙෆ් අක්ෂරයට යටින් යොදා තිබෙන ආකාරය ඔබට දකින්න පුළුවන්. කෙටි ආ ශබ්දයේ තවත් කෙටි වීමක් ඒ තුලින් ඔබට දකින්න පුළුවන්. බාලාත් කියලා කියනකොට එතනදී දීර්ඝ ඇදීමක් වෙන්නේ නැහැ බාලාත් කියනකොට. නමුත් එතනදී අයින් අක්ෂරයට යටින් මේ හටේ පතක් කියන ස්වර සංකේතය යොදා තිබෙන ආකාරය ඔබට දකින්න පුළුවන්. ශකොනිත් කියන වචනයට යටිනුත් වචනයේදී ඔබට දකින්න පුළුවන් ෂයින් අක්ෂරයට යටින් මෙම ස්වර සංකේතය හටේ පතක් ස්වර සංකේතය යොදා තිබෙන ආකාරය. ඒ වගේම හටේ කමෙත් කියන ස්වර සංකේතය කමෙත් ස්වර සංකේතය සහ ශවා ස්වර සංකේතය මේ සඳහා භාවිත වෙනවා. ඒ වගේම හටෙප් සෙගෝල් කියන ස්වර සංකේතය, කියන්නේ සෙගෝල් ස්වර සංකේතයත් ඒ වගේම ශවා ස්වර සංකේතයත් අපි ඒක හඳුන්වන්නේ හටෙප් සෙගෝල් කියලා. ඒතර හටෙප් සෙගෝල් ස්වර සංකේතයේදී අපිට දකින්න පුළුවන් එලෝහිම් කියන වචනේ අලෙෆ් අක්ෂරයට යටින් මේ හටෙප් සෙගෝල් කියන ස්වර සංකේතය තමයි යොදන්නේ. ඒකේ කෙටි ඒ ශබ්දයක් තමයි ඒනොත් නිකුත් වෙන්නේ. බාර් එනාෂ් කියන වචනේදී අපිට දකින්න පුළුවන් අලෙෆ් අක්ෂරයට යටින් මේ හටෙප් සෙගෝල් කියන ස්වර සංකේතය තමයි යොදා තිබෙන්නේ. ඒ වගේම ශෙගෝල් යොඩ් ඒ ශෙගෝල් ස්වර සංකේතය සහ යොඩ් අක්ෂරය සමග අපිට දකින්න පුළුවන් එකත් ඒ ශබ්දයක් තමයි එන්නේ. ඒ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ශෙගෝල් යොඩ් යොදන ආකාරයකොත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි සොප්පාසෝ කියලා කියන්නේ නැවතීමේ ලකුණට. සොප්පාසෝ දැන් සාමාන්‍ය වචනය වාක්‍යයක් ලියවිලා ඒකේ අවසානයේට අපිට දකින්න පුළුවන් නැවතීමේ ලකුණක් යොදනකොට මේ 32ක් තමයි ඒ අක්ෂරයට පසුව මේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ. ඒ ආකාරයෙන් තමයි යොදනු ලබන්නේ. එලෝහෙනු යෙහෝවා එහෙඩ්. එලෝහෙනු යෙහෝවා එහෙඩ් කියලා කියනකොට එතනින් වාක්‍ය අවසానයි කියන තමයි රතු පාටින් එක කළු පාටි අක්ෂරේ තියෙන පාටින්ම තමයි දාන්නේ. උත් මේක රතු පාටින් මම ලකුණු කරලා තියෙන ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයට. ඒ වගේම කියන ස්වර සංකේතයක් තිබෙනවා. ඒක කමෙට්ස් හේ කියලා තමයි ඒක හඳුන්වන්නේ. කියන මේ ස්වර සංකේතය යම් අවස්ථාවලදී මෙයත් ස්වර සංකේතයක් හැටියට භාවිත වෙනවා. ඒ නිසා මේ ස්වර සංකේත සියල්ල ඔබ අධ්‍යයනය කළොත් ඔබට වචනයක් ලිවීමේදී මේක ඉතාමත් පහසු වෙනවා. ඒ වගේම තමයි මෙම ස්වර සංකේත බෙත් කියන අක්ෂරයට යොදනකොට අපිට දකින්න පුළුවන් කොහොමද ඒක ශබ්ද වෙන්නේ කියන එක තමයි මේකෙදි හඳුන්වලා දීලා තියෙන්නේ. ශවා කියන ස්වර සංකේතය යොදුවාම බ කියන ශබ්දයත් ඒ වගේම හටේ පතක් කියන ස්වර සංකේතය යොදාම තව පොඩ්ඩක් බ කියන එකම අර්ධ වශයෙන් ශබ්ද වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම
පතක් කියන ස්වර සංකේතයේ බා හැටියටත් කමිට්ස් කියන ස්වර සංකේතය යොදවුවම බා කියලා දීර්ඝ වීමකුත් අපිට දකින්න පුළුවන්. ඒ වගේම හිරෙක් කියන ස්වර සංකේතයේ B හැටියටත් හිරෙක් යොඩ් යොදන විට B දීර්ඝ B ආකාරයෙන්ොත් ඔබට ඒක දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට කමිට් හටෙප් කමිට් කියන ස්වර සංකේතය සමග බෝ කියන ශබ්දය ඔබට අසන්නට පුළුවන්. ඒ බෙත් අක්ෂරයට යටින් හටෙප් කමිට් කියන ස්වර සංකේතය යොදන විට ඒක අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට හෝලම් ස්වර සංකේතයත් ඒ සමග දකින්න පුළුවන් බෙත් අක්ෂරයට ඉහළින් ඒ හෝලම් කියන ස්වර සංකේතය යෙදුවම බෝ කියන ශබ්දයත් ඒ වගේම අපිට දකින්න පුළුවන් හෝලම් වව් ඒ ස්වර සංකේතය යෙදුවම බෝ කියන දීර්ඝ ඕ ශබ්දයක් එතනදී දකින්නට පුළුවන්. ඒ වගේම ෂෙගොල් කියන ස්වර සංකේතය තුලින් අපිට දකින්න පුළුවන් බේ ශබ්දයක්. ඒ වගේම හටෙප් ෂෙගොල් කියන ස්වර සංකේතයෙන් බ කියන එකම තමයි හිදිත් ඉන්නේ බේ කියන ආසන්නේ. ඒ වගේම තමයි අපිට හිරෙක් කියන ස්වර සංකේතයෙන් බේ ශබ්දයක්. ඒ වගේම හිරෙක් යොඩ් යොදන විට බේ යනුවෙන් දීර්ඝ ඇදීමක් ඒ තුල ඒ ශබ්දයක් අපිට අසන්නට පුළුවන්. ඒ වගේම කිබ්බුට්ස් කියන ස්වර සංකේතයේ ඌ ශබ්දය කියලා මම කිව්වා. ඒක බු ශබ්දේනොත්. ඒ වගේම ෂුරෙක් කියන ස්වර සංකේතයේ බූ කියන දීර්ඝ බු යනුවෙනොත් අපිට ඒක හඳුන්වන්නට පුළුවන්. මේ අනුව ඔබට මේ ස්වර සංකේත සියල්ලම ඔබ අධ්‍යයනය කරන්න. ඒ තුලින් ඔබට පුළුවන්කම තියෙනවා තවදුරටත් මේ භාෂාව ගැන ඉගෙන ගන්නට. ස්තුතියි ජේසුස් පිහිටයි.